23 අප්‍රේල් මාසේ මට ඔබත් එක්ක ආත්මයෙන් මුණ ගැහෙන ලැබීම එක කොතරම් ලස්සන දෙයක්ද. ජීවිතය දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච අපූර්ව තිරිනයක්. මැවිල්ල සියලුම මනුෂ්‍යයන්ට යටත් වන පිණිස උන්වහන්සේ මේ සියලු මැවිලි කරපු බව සුදු බයිබලයේ උපති කතාවේ 1:26 අපිට තේරුම් කළ දෙනවා. දෙවියන් වහන්සේ දූවිල්ලෙන් මනුෂ්‍යව රැගෙන උන්වහන්සේගේ ස්වරූපය, උන්වහන්සේගේ හුස්ම බලය ඒ මනුෂ්‍යයට ලබා දුන්නා. ජීවිතය දෙවියන් වහන්සේ දීපු ලස්සනම තෑග්ගයි මම කලින් කිව්වා වගේ. ඒකට හේතුව තමයි ජීවිතය කියන දේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඔබ ඕනෑම ඔබ උග්‍ර පීඩාවක්, ඕනෑම වේදනාවක් මැද්දේ මේ වෙලාවේ ගමන් කරනවා වුණත් ජීවිතේ තරම් ඉක්මනින් වෙනස් වෙන තව මැවිල්ලක් මේ ලෝකේ නැහැ. ජීවිතයේ එතරම් බිඳුවේ සිට 100 දක්වා යන්නට පුළුවන් දෙයක්. අද රෝගී ඔබ, අද දුකෙන් ඉන්න ඔබ, අද පීඩාවෙන් ඉන්න ඔබ ඊළඟ මිනිත්තුවේ, නිමේෂයේ, ඊළඟ දවසේ, ඊළඟ මොහොතේ ඔබගේ මුළු ලෝකයම වෙනස් වෙන ආකාරයේ අමුතුම ස්ථානයක් තමයි ජීවිතය කියන්නේ. පෞල්තුමා ජීවිතයේ එන ප්‍රශ්න ගැන කොරින්ති සභාවට මෙසේ කියනවා, මොහොතකට පවතින සැහැල්ලු දුක. ඒ කියන්නේ පෞල්තුමා ප්‍රශ්න පීඩා ගැන දැක්කුවේ මොහොතකට පවතින සැහැල්ලු දුක් ගැනයි. නමුත් මම පෞල්තුමාගේ ජීවිත වෘතාන්තය කියවලා බලලා තිබෙනවා. ගලාතිය, හීබ්‍රු, එපිසය මේ පොත් ටිකේ ගමන් කරද්දී මට පෙවුණා කොතරම් දුක් වේදනා වින්දාද මේ මිනිස්සයා. කසපාරවල්, නිර්වස්ත්‍රභාවය, සීතල, බඩගින්න, බොහෝ පීඩාවන් වලට මුහුණ දුන්න, සිරගත වීම. මේ හැම තැනකදීම ඔව් කියලා තියෙන ඒවා සැහැල්ලු ප්‍රශ්න. ඇත්තටම ඔව්වේ ජීවිතයේ ආපු පීඩාවන් සැහැල්ලු දෙයක් විදිහට දැක්කින්ද පෞල්තුමාගේ ජීවිතේ එක තැනක නතර වුණේ නැහැ. ඔව් මුහුද මැදදිත් ඔව් හරිම ස්ථානයට පාරුවකින් ගහගෙන යනවා. පීඩාවක් ආවත් ඔව් එක සැහැල්ලුවක් විදිහට දැක්කන් පස්සේ ඔව් එතනින් තව දෙයකට උසස් වෙලා තමයි ඊළඟ තප්පරේදී හමු වුනේ. මොහොතකට පවතින සැහැල්ලු දුකක් කියලා කියන්නේ. අද ඔබ මම හිතන්නේ පාවුල් තරම් ප්‍රශ්නයක හිටියා කියලා. නමුත් ඔබටගේ ප්‍රශ්නේ ඔබට ලොකුයි. ඒක තමයි මම කියන්නේ ලස්සනම දේ. අපිට ප්‍රශ්නය අනුන්ගේ වෙනකන් අපිට එයාට, ඔහුට, ඇයට හොඳ අවදන් දෙන්න පුළුවන්. ලස්සන කවි කියන්න පුළුවන්. ජීවිතය ගැන ලස්සන දේවල් කියන්න පුළුවන්. නමුත් මේ පාවුල් තමුන්ට පැමිණිච්ච ප්‍රශ්න ගැන තමුන් කිව්වේ සැහැල්ලුවක් කියලා ඒක. ඒක මොහොතකට පවතින ප්‍රශ්නයක් විතරයි කියලා කිව්වා. ඒකෝට ඔබ මතක තියාගන්න ප්‍රශ්නය අපේ වුණාම තමයි අපි බලන්න ඕනේ ප්‍රශ්නය කොහොමද කියලා. ඒකින්ද මම ඔබට කියනවා ජේසුස් වහන්සේ කිව්වා ලස්සන දෙයක් මතියු 6. කනගාටු වෙන්න එපා. ගේ උගස් තියලා ප්‍රශ්න වැඩි වෙලා ව්‍යාපාරයේ දියුණු නැහැ දැන්. එක්ස්පයර් වෙලා දැන් ඩේට් එක පැනලා, දුවගේ වයස පැනලා, පුතා ඇබ්බැවීම එක මට රට යන්න බෑ මගේ කිය නෝ වැරදි. ජීවිතය උන්වහන්සේ ජේසුස් වහන්සේ කිව්වා කනගාටු වෙන්න එපා. මං කෙරේ විශ්වාස කරන්න. උන්වහන්සේ කිව්වා බයිබලයේ යෝහන් සුභාරංචි නුඹ මන් තුල පවතින. නුඹ කැමති හැම දෙයක්ම මම ලබා දෙනවා. මගේ සෙනෙහවන්ත දරුවා ජීවිතයේ සැමරිය යුතු දෙයක්. ජීවිතය අපි විඳිය යුතු දෙයක්. බොහොම පැහැදිලි නේද? බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ජීවිතය කියන්නේ විඳවිය යුතු දෙයක් නෙමෙයි කියලා. ඔව් අපි විඳිය යුතු දෙයක්. උන්වහන්සේ අපිට මේ ජීවිතය දුන්නේ අපිව ගලවන පිණිස, අපිට සැනසීම දෙන පිණිස. සතුටු වෙන්න, hina වෙන්න, ප්‍රීති වෙන්න, කෙනෙක්ට උදව් කරන්න, කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න. ජේසුස් වහන්සේ ගැන කෙනෙක්ට සුභාරංචිය කියන්න, ප්‍රීතිය උපදව ගන්න. ඔබගේ ජීවිතය හැම වෙලාවෙදිම බලාපොරොත්තු වලින් පුරව ගන්න. බලාපොරොත්තු වලින් පිරිච්ච නැව කිසි විටකදීවත් ගිලෙන්නේ නැහැ. ඔබ මතක තියාගන්න නැව ගිලෙද්දී ඉස්සෙල්ලම හැංගිලා හිටියේ මීයෝ ටිකලු දුවන්නේ. ඔබ අවබෝධ කරගන්න. ඔබගේ ජීවිතයේ ගිලෙද්දී ඔබ තුල සැඟවිලා තිබිච්ච ඒ ශාපලක් සිතුවිලි ටික ඔබගේ උඩට එනවා. මම මැරෙයිද දන්නේ නැහැ, මට විනාශ වෙයිද දන්නේ නැහැ. ඔබ අවබෝධ කරගන්න. බලාපොරොත්තුව කියන්නේ අපිව ජීවත් කරන්න පුළුවන් දෙයක්. ජීවිතේ ලස්සන වෙනවා. සතුට වෙන්න. මගේ හැම දෙයක්ම හොඳින් වෙයි. හරි මේ ප්‍රශ්නෙත් විසදෙයි. ඒකටත් විසඳුමක් තියෙනවා. ඒක විසදෙයි. හරි හැම දෙයක්ම හොඳින් වෙයි. මෙවැනි දේ කියන මිනිස්සයා ජීවිතේ ජීවත් වෙනවා. බයිබලයේ කියනවා ඔහු කාන්තාරයක හිටවූ කීරි ගසකට සමානලු. ඔහු දියසීරාවල් ළඟ සිට වූ නියම කලට පළදරන කොළ ඇති ගසක්, ගෙඩි ඇති ගසක් බවට පත් වෙනවලු. තව ස්ථානයක කියනවා කාන්තාරයක ඇවිද ගියත් ඔහුට කලන්තාවක් එන්නේ නැහැ.
තව ස්ථානයක් කියනවා ඔහු රාජ්‍යලිකමෙන් පියපලා යනවලු. මගේ දරුවෝ ජීවිතේ ලස්සනයි. අප්පුඩියක් ගන්න. කන්නඩියෙන් ගිහලා මූණ බලලා අරයා ලස්සනයි මෙයා ලස්සනයි නෙමෙයි. ඔයාව සමරන. කවද්ද ඔයාව අන්තිමට සමරුවේ. ගිහිල්ලා ඔයාට දෙයක් ගන්න. ලොකු සල්ලි බෙදම් කරන්න ඕනේ නැහැ. ගිහිල්ලා කොණ්ඩ කට්ටක් හරි වට ගන්න. ගිහිල්ලා ඔයාට මොකක් හරි සබන් කෑල්ලක් හරි ගන්න. ජීවිතේ සැමරිය යුතු දෙයක්. ජීවිතය කියන්නේ දෙවියන් දීපු ලස්සනම තිලනයක්. ඒකද ඔබ මතක තියාගන්න මේ කද තුළ ඔබට ලැබෙන ලස්සනම දේ තමයි ඔබව කියන්නේ. ඔබව තෑග්ගක් කරගන්න. ඔබට තෑග්ගක් කරගන්න. එවිට තේරෙයි ඔබ නැමැති තෑග්ග දිගහැරෙද්දී මේ ලෝකයේ ඔබට ලැබෙන ලොකුම තිරණය ඔබටම ලබා දෙනවා. God bless you. ජේසු පීටර්.